අපේ මුකේ එන සෑම වචනයකටම අපි වග කිය යුතුයි. යමෙක් තමන්ගේ දිව පාලනය කළොත් ඔවුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරන්න පුළුවන්. ඔවුන්ට තමන් මට ඇති සබඳතා රැකගන්න පුළුවන්. ඔවුන්ට තම ආත්මීය ජීවිතයේ දෘಢව සිටිය හැකි. දෛනික භාවනා ඔබේ දිව නපුරුකම් වලින් වළක්වා ගන්න, ඔබේ තොල් වංචාකාරී වචන කියා නොමැතිව තබා ගන්න. සංගීත 34:13. දාවිදු කියනවා ඔබේ දිව නපුරුකම් වලින් වළක්වා ගන්න. ඒ කියන්නේ අනිත් අය ගැන නරකින් කීම, ඔවුන්ට අසත්‍ය චෝදනා කිරීම සහ අනිත් අයගේ හිතට තුවාල කරන නපුරු වචන හෝ ක්‍රියාවන් භාවිතා කිරීම. අපි එහෙම කළත් ඒක පව්. මං කිව්වා මගේ දිවෙන් පවුන කරන්න මගේ මාර්ග රැකගන්නම්. දුෂ්ටය මගේ ඉදිරියේ සිටින විට මම මගේ කට මොහොකයක් දමා තබන්නම්. සංගීත 39 වෙනි පදයයි. ඒ නිසා අපිගේ කටින් එන වචන ගැන ඉතාමත් අවධානයෙන් සිටිය යුතුයි. අපි කොහොමද අපේ දිව පාලනය කරන්න කියන එකයි අපේ ජීවිතේ යන දිශාව තීරණය කරන්නේ. කෙනෙක් තම දිව පාලනය කළොත් ඔහුට තම හැඟීම් පාලනය කරන්න පුරුවන්. ඔවුන්ට තමන් වටා ඇති සබඳතා රැකගන්න පුළුණු. උන්ට තම ආත්මීය ජීවිතයේ දෘಢව සිටිය හැකි. අපිට අපේ දිව පාලනය නොකර ඉන්නකොට ශුද්ධ ජීවිතයක් ජීවත් වෙන්න බෑ. කෙනෙක් හොඳ සහ පූර්ණ පුද්ගලයෙකු වෙන්න ඇති මූලිකත්වය තමන්ගේ කටින් එන වචනවල තියෙනවා. අපේ දිවට අපේ ජීවිතයට විශාල බලපෑමක් තියෙනවා. අපි දිවෙන් කතා කරන දේවල් තමයි අපේ සිතිවිලි හැඩගස්සනේ සහ අපේ විශ්වාස වර්ධනය කරන්නේ. අපිට විශ්වාසයි ඊවන් අපේ අභියෝගාත්මක තත්ත්වයන් අතරත් දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා. ඔහුට මේක කරන්න පුළුවන් කියලා. ඒව විශ්වාස කරනකොට අපේ කටින් අවිශ්වාස වචන එන්නේ නැහැ. කෙසේ වෙතත් මේම දිවෙන්ම උත්සාහශීලී සහ අර්ථරහිත දේවල් කතා කරන්නත් පුරුවන්. පවිත්‍ර ආත්මය අපට කියලා දෙයි කොහෙද මොනවද කතා කරන්න ඕන කියලා. බොහෝ විට පවිත්‍ර ආත්මයාගේ කතාව නොවසනවා, තත්වය තේරුම් නොගන්නවා හෝ දෙවියන්ගේ සැලස්ම හඳුනා නොගන්නවා. අපි ප්‍රතිඵල ගැන නොදැන කතා කරනවා. ඒ නිසා අපේ වචන අනේකයට තුවාල කරනවා. අපිට තෝණ්ඩ විරුද්ධව කහපොල්ල ඇති වෙනවා. නමුත් පවිත්‍ර ආත්මය අපට මඟ පෙන්වද්දී අපේ වචන දේවීය වෙනවා. අහංකාරය නැති දෙවියන්ගේ නම මහත් කරනවා. අපේ වචන අනෙක් අය සනසීමට හේතු වෙනවා. මන්ද අපි හැමෝම බොහෝ දේවල් වල වැරදි වෙනවා. යමෙක් වචනයෙන් වැරදි නොවන්නේ නම් ඔහු පරිපූර්ණ මිනිසෙක්. සීලම ශරීරය පාලනය කරන්නත් හැකි. යාකෝබ් 3 වන පදය. මෙම දිව අතිශය අමාරුයි පාලනය කරන්න. අපි අපේ දිවෙන් පොරොන්දුවක් දෙන්න නම් ඒක කඩන්න එපා. අපිට අපේ වචනේ අසමත් නොවෙන්න තරම් ශක්තිමත් වුණොත් අපේ සම්පූර්ණ ශරීරයත් පාලනය කරන්න පුළුවන් වේවි. අපේ මුඛයෙන් එන හැම වචනයකටම අපි වග කියන්න වෙනවා. හොඳ මිනිසෙක් ඕගේ හදවතේ හොඳ ධනයෙන් හොඳ දේවල් බිහි කරනවා. නරක මිනිසෙක් ඕගේ නරක ධනයෙන් නරක දේවල් බිහි කරනවා. නමුත් මම ඔබට කියන්නේ මිනිසුන් කතා කරන හැම අර්ථරහිත වචනයකටම විනිශ්චය දවසේදී ඔවුන් වග කියන්න වෙනවා. මත්තෙයෝ 12:35-36යි. පිළිසඳරේ ස්වාමින්ද වූ යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයාගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.